ඔයත් ගොඩක් අඩු ප්‍රයිස් එකකට 5G ස්මාර්ට්ෆෝන් එකක් කෝපි කෙනෙක්ද? එහෙනම් මං අද අරන් ආවල තියෙන වීඩියෝ එක ඔයා අන්තිම තත්පර වෙනකම් බලන්න ඕනම වීඩියෝ එකක්. 2026 මේ වෙනකොට ලංකාවේ ගොඩක් ප්‍රදේශවලට 5G ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හදන ගමන් තියෙන්නේ. ඒ නිසා පරණ 4G ෆෝන් එකේ ඉඳන් අලුත් 5G ස්මාර්ට්ෆෝන් එකකට ස්විච් වෙන්න ඔයාලට හිතලා ඇති. මේ වගේ 5G ස්මාර්ට්ෆෝන් එකක් ගන්න හිතද්දි ගොඩක් ඇරෙන ප්‍රශ්නයක් තමයි මේ වගේ ප්‍රයිස් එක. සාමාන්‍ය 4G ෆෝන් එකකට වඩා 5G ස්මාර්ට්ෆෝන් එකක් ටිකක් මිලින් වැඩි. මම අද මේ වීඩියෝ එකෙන් සාමාන්‍ය 4G ෆෝන් එකක්වත් ගන්න බැරි රුපියල් 50000කට අඩු ප්‍රයිස් එකකට ගන්න පුළුවන් ගොඩක් හොඳ ස්පෙસિෆිකේෂන් තියෙන බජට් 5G ස්මාර්ට්ෆෝන්ස් 4ක් ගැන ඉන් ඩීටේල් කතා කරනවා. වීඩියෝ කරන්න කලින් දැම්ම දාන්න වීඩියෝ එකට ලයික් එකක්, ඒ වගේම ඔයා මගේ channel එකට තාම අලුත් කෙනෙක් නම් දැන් පාදෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එක කෝල් දාගන්න කියලාත් මතක් කරනවා. එහෙනම් දැන් අපි යමු අද වීඩියෝ එකට. ලිස්ට් එකේ තියෙන පළවෙනි ෆෝන් එක තමයි මේ HMD Crest 5G කියන ෆෝන් එක. මේක රුපියල් 38000 40000 අතර ප්‍රයිස් එකට ගන්න පුළුවන් ගොඩක් හොඳ 5G device එකක්. මේ ෆෝන් එකේ ප්‍රොසෙසර් එක පැත්තට ආවම මේකට ඇවිල්ලා තියෙන්නේ Unisoc T765G කියන ප්‍රොසෙසර් එක. ඒ වගේම Vibrant 6.6 inch Full HD plus OLED ඩිස්ප්ලේ එකක් මේකට ඇවිල්ලා තියෙන නිසා මේ බජට් එකට ගොඩක් හොඳ ඩිස්ප්ලේ ක්වොලිටි එකක් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. මේ ඩිවයිස් එකේ කැමරා පැත්තට ආවම 50 මෙගාපික්සල් මේන් කැමරා එකකුත් 50 මෙගාපික්සල් ෆ්‍රන්ට් කැමරා එකකුත් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන්නේ 5000 mAh බැටරි එකක්. ඒත් එක්ක මේ බැටරි එක 33 volt fast charging වලින් charge කරගන්නත් පුළුවන්. Clean Android experience එකක් එක්ක බජට් එකට 5G device එකක් හොයන කෙනෙක්ට HMD Crest කියන්නේ ගොඩක් හොඳ option එකක්. දෙවෙනිට මම කතා කරන්න යන්නේ clean UI එකක් සහ premium design එකක් හොයනට ගැලපෙන Motorola Moto G35 5G කියන device එක ගැන. මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එක පැත්තට ආවම මේකට ඇවිල්ලා තියෙන්නේ 120Hz refresh rate එකක් තියෙන 6.7 inch Full HD plus LCD ඩිස්ප්ලේ එකක්. ඒ වගේම මේකට 120Hz වගේ refresh rate එකක් තියෙන නිසා normal games smoothly play කරගන්න පුළුවන්. මේ ෆෝන් එකේ ප්‍රොසෙසර් එක පැත්තට ආවම මේකත් රන් වෙන්නේ මම මේක කලින් කතා කරපු HMD Crest ෆෝන් එකේ තිබ්බ Unisoc T760 කියන ප්‍රොසෙසර් එකෙන්මයි. මේ ෆෝන් එකේ කැමරා පැත්තෙන් 50 මෙගාපික්සල් මේන් ලෙන්ස් එකක් වගේම 8 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක් ඇවිල්ලා තියෙනවා. මේ වගේ බජට් එකකට අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක් ලැබෙන එක ලොකු ප්ලස් පොයින්ට් එකක්. ඊළඟට මේකේ බැටරි එක විදිහට ඇවිල්ලා තියෙන්නේ 5000 mAh බැටරි එකක්. ඒ වගේම මේ බැටරි එක 18 watt charging වලින් charge කරගන්නත් පුළුවන්. ප්‍රීමියම් ලුක් එකක් තියෙන බ්‍රෑන්ඩ් වැලියු එකට මුල්තැන දෙන කෙනෙක්ට Moto G35 5G කියන්නේ මේ බජට් එකේ තියෙන හොඳ ඔප්ෂන් එකක්. තුන්වෙනිට මම කතා කරන්න යන්නේ Tecno Spark 13C 5G කියන ඩිවයිස් එක ගැන. මේකත් ලංකාවේ මාකට් එකේ රුපියල් 40000 42000 අතර බජට් එකට මිලදී ගන්න පුළුවන්. මුලින්ම මේ ෆෝන් එකේ බැටරි එක පැත්තට ආවම මේකට ඇවිල්ලා තියෙන්නේ 5000 mAh බැටරි එකක්. ඒ වගේම මේ බැටරි එක 18 watt charging වලින් charge කරගන්නත් පුළුවන්. ඊළඟට මේ ඩිවයිස් එකේ ඩිස්ප්ලේ එක විදිහට ඇවිල්ලා තියෙන්නේ 120Hz refresh rate එකක් තියෙන 6.6 inch HD plus IPS LCD ඩිස්ප්ලේ එකක්. මේ ෆෝන් එකේ ප්‍රොසෙසර් and කැමරා පැත්තට ආවම මේ ඩිවයිස් එක පවර් වෙන්නේ MediaTek Dimensity 6300 5G කියන ප්‍රොසෙසර් එකකින්. ඒ නිසා 5G ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක වගේම normal games උත් smoothly play කරගන්න පුළුවන්. ඩිවයිස් එකේ කැමරා පැත්තෙන් 48 මෙගාපික්සල් මේන් ලෙන්ස් එකකුත් 8 මෙගාපික්සල් සෙල්ෆි ලෙන්ස් එකකුත් ඇවිල්ලා තියෙනවා. මේ මේන් ලෙන්ස් එක Sony බ්‍රෑන්ඩ් එකේ එකක් නිසා ඔයාලට මේකේ කැමරා ක්වොලිටි එක ගැන අදහසක් ගන්න පුළුවන්. හතරවෙනිට මම කතා කරන්න යන්නේ ළඟදී ආපු මම මගේ channel එකේ වීඩියෝස් කිහිපයකින්ම කතා කරලා තියෙන ගොඩක් ලොකු ස්ක්‍රීන් එකක් සහ හොඳ බැටරි එකක් ඇවිල්ලා තියෙන Redmi 15C 5G ෆෝන් එක ගැන. මේකත් ලංකාවේ මාකට් එකේ රුපියල් 48000 50000 අතර රේන්ජ් එකට මිලදී ගන්න පුළුවන් ගොඩක් හොඳ 5G device එකක්. මේකට ඇවිල්ලා තියෙන්නේ 6.9 inch වගේ ගොඩක් ලොකු 120Hz refresh rate එකක් තියෙන HD plus LCD ඩිස්ප්ලේ එකක්. ඒ වගේම මේකේ තියෙන ලොකුම වාසිය තමයි මේකට ඇවිල්ලා තියෙන massive 6000 mAh බැටරි එක. මේ බැටරි එකෙන් ෆෝන් එක heavy use කරන කෙනෙක්ට උනත් බැටරි එක full charge කරලා දවස් දෙකක් විතර ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකට 33 volt fast charging support කරන නිසා මේ massive බැටරි එක ඉක්මනින් charge කරගන්නත් පුළුවන්.
මේ ෆෝන් එකේ ප්‍රොසෙසර් පැත්තට ආවම මේකත් පවර් වෙන්නේ MediaTek Dimensity 6300 5G කියන chipset එකෙන්. ඒ නිසා මේකෙන් PUBG, Free Fire වගේ normal games smoothly play කරගන්න පුළුවන්. කැමරා පැත්තෙන් මේ ෆෝන් එකට 50 මෙගාපික්සල් main lens එකක් වගේම 8 මෙගාපික්සල් selfie lens එකක් ඇවිල්ලා තියෙනවා. ගොඩක් ලොකු ඩිස්ප්ලේ එකක් එක්ක ලොකු බැටරි ලයිෆ් එකක් තියෙන 5G ෆෝන් එකක් හොයනට Redmi 15C තමයි බෙස්ට්ම ඔප්ෂන් එක. මෙන්න මේ 5G ස්මාර්ට්ෆෝන්ස් 4 ගැන තමයි මට අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ. ඕවරෝල් බලද්දි මේ ෆෝන්ස් 4න් නම්බර් 1 වෙන්නේ මේ HMD Quest 5G කියන ෆෝන් එක. මේ ෆෝන්ස් 4න් ඔයාගේ බජට් එකට සහ ඔයාගේ යූසේජ් වලට ගැලපෙන්නේ මොන ෆෝන් එකද කියලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාගෙන යන්න. මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න පල්ලෙහා තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එක දාගන්න කියලාත් මතක් කරනවා. වීඩියෝ එක කරන වීඩියෝ එකට like එකක් දාලා යාළුවන්ට බාරන share කරන්න. මේ වෙනක වීඩියෝ එකක් කරන් දිලට බෝල හැමෝටම thanks. අලුත් වීඩියෝ එකකින් ළඟදීම හම්බෙමු.